සුබ උදෑසනක් ඔයාලා හැමෝටම My Life මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. පිරිසිදු පිළිවෙල ගස් කොළන් වලින් පිරිච්ච වත්තකට ඔයාලා අපි හැමෝම කැමති. ඉතින් ඔයාලටත් තියෙන පුංචි වත්ත හරි කමන්නේ පිරිසිදුවට ලස්සනට තියාගන්න ඔයාලත් උත්සාහ කරන්න. පිළිවෙලට පිරිසිදුවට තියෙන වත්තත් දිහා බලාගෙන ඉන්නකොට ඕනෙම ලෙඩක් උනත් සනීප වෙනවා. ඒක හිතට හරි සනීපයක්. මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ මගේ ඩ්‍රීම් කිචන් එකට මම ටික එකතු කරලා ගත්ත කිචන් අයිටම් ටිකක්. ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ටික කොහොමද කියලා. මේ තියෙන්නේ අඩු කෝප්ප සෙට් එකක්. මේකේ අඩු කෝප්ප 6ක් තියෙනවා. ඔය වගේ කළු පාට ඩිසයින් එකකින් තමයි මම ඒක ගත්තේ. මේ කෝප්ප 6 රුපියල් 1350ක් වුණා. මේ තියෙන්නේ සැලඩ් ප්ලේට් වගේක්. ඒකත් මම ඔය වගේ කළු පාට ඩිසයින් එකකින් තමයි ගත්තේ. මේ එක ප්ලේට් එකක් වුණා රුපියල් 375ක්. එයින් 4ක් මම අරගත්තා. මේ තියෙන්නේ කරි දීසි සෙට් එකක්. ඒකත් ඔය වගේ කළු පාට ඩිසයින් එකකින් මම ගත්තේ. මේ එක ප්ලේට් එකක් වුණා රුපියල් 375ක්. ඒකෙන් මම 6ක් අරගත්තා. දැන් ඔයාලට පේන්න තියෙන්නේ බුකුටු පිඟන් සෙට් එකක්. ඒකත් ඔය වගේ කලරකින් තමයි ගත්තේ. බ්ලැක් කලර් එකෙන් මට හොයන්න තිබ්බේ නැහැ. මේ එක පිඟානක් වුණා රුපියල් 375ක්. මේකෙන් මම පිඟන් 12ක් ගත්තා. ඔය බොක්ස් එකේ තියෙන්නේ ඉතුරු පිඟන් 6. මේ තියෙන්නේ අඳු කෝප්ප සෙට් එකක්ම තමයි. මේකේ පීසස් 12ක් තියෙනවා. ওই විදිහට කෝප්ප 6යි පීරිසි 6යි තමයි තියෙන්නේ. මේ ඩිසයින් එකට මම ගොඩක් ආස හිතුණා. ඒ හින්දා තමයි මම මේක අරගත්තේ. මේක ජග් එකක්. මේක වුණා රුපියල් 1190ක්. ඒ ජග් එකේ ඩිසයින් එකටත් මට ගොඩක් ආස හිතුණා. ඒ හින්දා තමයි මම ඒක අරගත්තේ. ඔය තියෙන්නේ ජග් එක. මේක වතුර වීදුරු සෙට් එකක්. මේකේ වීදුරු තියෙනවා 6ක්. එක වීදුරුවක් රුපියල් 275ක් වුණා. මේක ඩිෂ් රැක් එකක්. මේකේ ලේයර්ස් දෙකක් තියෙනවා. අපි බලමු මේක සෙට් කළාම කොයි වගේද පෙනුම කියලා. සෙට් කරාම ওই විදිහට තමයි රැක් එක තියෙන්නේ. මේ හැඳි දෙකක් ඔය එක හැන්දක් 120ක් වුණා.
දැන් ඔයාලට පේන්නේ ආප්ප තාච්චියක්. මේක රුපියල් 550යි උනේ. එතකොට මේක ඉඳිආප්ප වංගෙඩියක්. මේක ඉඳිආප්ප විතරක් නෙමෙයි මුරුක්කු හදන්නත් පුළුවන්. ඔය වගේ ප්ලේට් 6ක් තියෙනවා ඒකේ විවිධ හැඩවලින්. මේක පෙනේරයක්. මේකේ ගාන නම් මට මතක නැහැ. මේක තමයි මල් ළඟ තියෙන බඩු වලින් මම දැනටම ආසම කරන එක. බලන්නකෝ ඕක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක 3-5 රැක් එකක් කියලා මම කිව්වත් වැරදි නෑ කියලා මම හිතනවා. ඒක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. බෝතල් තියෙනවා 12ක්. මේක ඔය විදිහට කරකන්නත් පුළුවන්. ඕකේ ලිඩ් එක තියෙන්නේ අලු පාටින්. මේවා වීදුරු බෝතල්. ගොඩාක් ලොකුත් නෑ. හැබැයි සාමාන්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. මේකේ 4980ක් කියලා තමයි ගාණ ගහලා තියෙන්නේ. හැබැයි මම ඔක ගත්තේ රුපියල් 3500කට. දැන් ඔයාලට පේන්නේ නම් කිචන් අයිටම් එකක් නෙමෙයි. මේක පිත්ති ඔරලෝසුවක්. වුඩන් ලුක් එකක් තිබ්බට මේක ප්ලාස්ටික් එකක්. මේක රුපියල් 1800ක් වගේ තමයි උනේ. මේක උණු වතුර බෝතලයක්. මේක නම් මගේ black and white theme එකට ගැලපෙන්නේ නැහැ. අපේ තාත්තා තමයි මේක අරගෙන තිබ්බේ. ඒ වුණාට මම ඒකත් මගේ කිචන් බඩු ගොඩට එකතු කරගත්තා. මේ තියෙන්නේ මම ගත්ත රයිස් කුකර් එක. ටයිකෝ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම ඒක අරගත්තේ. මන් ළඟ තව රයිස් කුකර් එකක් තියෙනවා. ඒක මේකට වඩා පුංචි. ඒක වයිට් කලර් එකෙන් තමයි තියෙන්නේ. ඒ හින්දා මම මේ රයිස් කුකර් එක බ්ලැක් කලර් එකෙන් අරගත්තා. මේ කිචන් අයිටම් එකක්වත් මම එකපාර ගත්තේවා නෙමෙයි. ටික ටික සල්ලි එකතු කරලා අරගත්ත ඒවා. මම දන්නවා හැම ගෑනු ළමයෙක්ම හරිම ආසයි කිචන් බඩු එකතු කරගන්න. ඒ වගේම එයාලගේ කිචන් එකත් ලස්සනට තියාගන්න. මම මේ වගේ බඩු ගන්න සල්ලි එකතු කරගන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.